හෙලෝ. අද අපි ටික අපේ පෙනහැලු ගැන කතා කරමු. පෙනහැලු කියන්නේ හුස්ම ගැනීම විතරක් නෙවෙයි. සංසුන් ජීවිතයක් ගත කිරීමත්, පිරිසිදු වාතය, හොඳ මානසික පසුබිමක් අපේ සමස්ත සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. විශේෂයෙන් ඔබ ඔබේ දරුවන් ගැන සිතන්න. අම්මයි තාත්තයි නිතර රණ්ඩු වෙනවා නම් දරුවන් මේ හැම දෙයක්ම නිහඬව දරාගෙන ඉන්නවා. ඒ ආතතිය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. දීර්ඝ කාලීන ආතතිය ශරීරයේ ප්‍රතිශක්තිකරණය පද්ධතිය දුර්වල කළ හැකි නිසා සමහර දරුවන්ට අසනීප වීම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ආදරණීය, සංසුන්, ආරක්ෂිත පවුල් පරිසරයක්. අද සිට අපි එකිනෙකාට ආදරයෙන් කතා කරමු. දරුවන් ඉදිරියේ රණ්ඩු වීමෙන් වැළකෙමු. මතක තබා ගන්න. සතුටින් පිරි ගෙදරක් කියන්නේ දරුවෙකුගේ සෞඛ්‍යයට ලැබෙන හොඳම ඖෂධ වලින් එකක්.